ඔයත් මොනවා කෑවත් මහත් නොවන කෙනෙක් නම් බර වැඩි කරගන්න වගේම මාංශ පේශී ගොඩනගා ගැනීමට උදව් වෙන සෞඛ්‍යයට අහිතකර නොවන අමතර ලෙඩ රෝග වලට මුහුණ දෙන්න වෙන්නේ නැති දෛනික ආහාර වලට ලේසියෙන් එකතු කරගන්න පුළුවන් සියලුම ආහාර වර්ග ගැන මේ වීඩියෝ එකේදී කතා කරනවා. අංක 1 පරිපූර්ණ කිරි. එහෙම නැත්නම් හෝල් මිල්ක්. බර වැඩිවීමට පැරණිතම සහ සරලම ක්‍රම වලින් එකක් විදිහට මේක ගන්න පුළුවන්. ප්‍රෝටීන්, සෞඛ්‍ය සම්පන්න මේද සහ කැල්සියම් අඩංගු වෙනවා. ශක්තිමත් අස්ථි සහ මාංශ පේශී වර්ධනය සඳහා පරිපූර්ණයි. දිනකට වීදුරු 2ක් 3ක් පානය කිරීම හෝ ෂේක්, ස්මූති හෝ ධාන්‍ය වර්ග සමග මිශ්‍ර කර භාවිතා කිරීම විශාල කැලරි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. අංක 2 සහල්. ප්‍රධාන ආහාරයක් වන බත් ලාභදායි, පිසීමට පහසු වගේම කැලරි බහුල ආහාරයක්. බත්, මස්, මාළු හෝ එළවලු සමග එකට කෑමෙන් තවත් උදව්වක් වෙනවා මේ වැඩේට. ජීර්ණය කිරීමට සැහැල්ලුයි. අංක 3 බිත්තර. කුඩා නමුත් බලවත් ආහාරයක්. සෑම බිත්තරයකම ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් පමණ තියෙනවා. සෞඛ්‍ය සම්පන්න මේද, B12 සහ කෝලින් වැනි අත්‍යවශ්‍ය විටමින් වලින් පිරී තියෙනවා. දිනකට බිත්තර 2 සිට 4 දක්වා තම්බා හෝ ඔම්ලට් වලින් පවා ඕනෑම විදිහකට ආහාරයකට ගැනීම කරන්න පුළුවන්. අංක 4 අර්ථාපල් සහ පිෂ්ඨය සහිත ආහාර. බතල, ඕට්ස්, වීනෝවා සහ ඉරිඟු මේවට ඇතුළත් වෙනවා. මෙම ආහාර කාබෝහයිඩ්‍රේට් වලින් පොහොසත් අතර ශරීරයට ශක්තිය ලෙස භාවිතා කරනවා. මාංශ පේශීවල ග්ලයිකොජන් නැවත පිරවීමටද බර සහ ශක්තිය දෙකම වැඩි කර ගැනීමට උදව්වක් වෙනවා. අංක 5 ඇට වර්ග සහ ධාන්‍ය වර්ග. වඩාත්ම කැලරි සහිත කෙටි ආහාර වර්ගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ආමන්ඩ් හෝ රටකජු අතලොස්සක් මේ විදිහේ ධාන්‍ය ඔබට කැලරි 150 200 පමණ ලබා දීමේ හැකියාවක් තියෙනවා. රටකජු හෝ ආමන්ඩ් වැනි ඇට වර්ග පාන් මත ආලේප කර හෝ ස්මූති වලට එකතු කර ගැනීමට හෝ දියරමේ පාන විදියට හදාගෙන ආහාරයට ගැනීම කරන්න පුළුවන්. අංක 6 අලිගැට peer. මේදේ අඩු බොහෝ පළතුරු මෙන් නොව අලිගැට peer සෞඛ්‍ය සම්පන්න මොනොසැටරේට් මේද සහ කැලරි වලින් පිරී තියෙනවා. ඒවා පොටෑසියම්, තන්තු සහ විටමින් ද සැපයීම කරනවා. අංක 7 චීස් වර්ග. ඕනෑම ආහාර වේලක් සමග ක්‍රියා කරන රසවත් හා බහුකාර්ය ආහාරයක් විදිහට ගන්න පුළුවන්. චෙඩ්ඩර් හෝ පර්මේෂන් වැනි තද චීස් විශේෂයෙන් කැලරි වලින් ඝන බැවින් කුඩා කොටසකින් පවා ඔබේ දෛනික පරිභෝජනයේ විශාල වෙනසක් ඇති කර ගන්න පුළුවන්. මේකට චීස් ආශ්‍රිත නිෂ්පාදනත් අයත් වෙනවා. අංක 8 රතු මස් වර්ග. හරක් මස්, බැටළු මස්, ඌරු මස් සියල්ලම බර වැඩිවීම සඳහා ඉතාම හොඳ ආහාර විදිහට ගන්න පුළුවන්. ඒවායේ උසස් තත්ත්වයේ ප්‍රෝටීන්, යකඩ සහ මේද අඩංගු වෙනවා. සමබර ආහාර වේලක් සඳහා එළවලු සහ සම්පූර්ණ ධාන්‍ය වර්ග සමග එකට එකතු කර මධ්‍යස්ථව රතු මස් ගැනීම ඉතාම සුදුසුයි. කුකුල් මස් වලින් චිකන් බ්‍රෙස්ට් කියන එකත් හොඳම කොටසක් විදිහට ගන්න පුළුවන් ශරීරයේ බඩ වැඩි කර ගැනීමට උදව් වෙන. අංක 9 සැමන් සහ මේද මාළු. මේ වගේ ඔමේගා 3 මේද අම්ල, ප්‍රෝටීන් සහ සෞඛ්‍ය සම්පන්න මේද වලින් පිරී තියෙනවා. සතියකට දෙතුන් වතාවක් සැමන් ආහාරයට ගැනීම, සැමන් ආශ්‍රිත නිෂ්පාදන, මේදේ වැඩිපුර අඩංගු වෙන මාළු වර්ග ආහාරයට ගැනීම බර වැඩි කර ගැනීමට පමණක් නොව හෘද සෞඛ්‍යය සඳහාද මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමටද උපකාරී වෙනවා. අංක 10 ස්මූති සහ ෂේක් වර්ග. ගෙදර සෑදූ ස්මූති සහ ෂේක්, ප්‍රෝටීන් ෂේක් සහ සියලුම ෂේක් වර්ග මේකට අයිති වෙනවා. ඔබට ඝන ආහාර ගැනීමට අපහසු නම් අමතර කැලරි එකතු කර ගැනීමට ඇති පහසුම ක්‍රමය වෙන්නේ මේක. පරිපූර්ණ කිරි, කෙසෙල්, ඕට්ස්, රටකජු, බටර්, යෝගට් හෝ ප්‍රෝටීන් හැඳි කුඩු ස්වල්පයක් මේ දේවල් වලට මිශ්‍ර කරගන්න පුළුවන්. මෙතනදී කතා වුණ සරල ආහාර වර්ග 10න් හැකියාවක් තියෙනවා සෞඛ්‍ය සම්පන්නව බර වැඩි කරගන්න. සාරාංශයක් ලෙස ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහ කැලරි වැඩි ආහාර, ධාන්‍ය, මේදේ ටිකක් බහුල ආහාර, ෆාස්ට් ෆුඩ්, වැඩි පිටි සහිත කෑම වලින් ඒ විදිහට බර එකතු කරගන්න පුළුවන්. හැබැයි ඒක සෞඛ්‍ය සම්පන්නව කරගන්න ඕන කියන එකත් මතක තියාගන්න. අමතර ලෙඩ රෝග හැදෙන්නේ නැතුව. ඉතින් මෙන්න මේ දේවල් තමයි ගොඩක් කට්ටිය බර එකතු කරගන්න දෛනික ආහාර වේලට ගන්න පොදු ආහාර වර්ග විදිහට ගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් ටික. එදිනදා ජීවිතේ වැදගත් වෙන තවත් දැනුම, අලුත් දේවල්, වැදගත් දේවල් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් ඉන්නම් හැමෝටම සුබ දවසක්.